එහිදී කමාන්ඩෝ රෙජිමේන්තු ශාරීරික අභ්‍යාස උපදේශකයන් විසින් පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය එහෙම නැත්නම් PT ටෙස්ට් එක සමත් වෙන සාමාන්‍ය සෙබළුන් බස් රථ මගින් කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලට රැගෙන ඒම සිදු කරන අතර යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන අය වෙනත් ඒකකවලට අනුයුක්ත කෙරෙනවා. කමාන්ඩෝ පුහුණුවට ඇති බිය නිසා ව්‍යාකූලව ඇති සෙබළුන්ගේ මනස සකස් කිරීමට මුලින්ම කමාන්ඩෝ සංස්ථානික පාඨමාලාව පවත්වනවා. ඔරියන්ටේට් කෝස් ලෙස හඳුන්වන එය දින 7කට සීමා වෙනවා. එහිදී අපහසු අභ්‍යාස නොමැති අතර සිතියම් කියවීම, කෙටිදුර කොම්පස් මාච් ආදී අභ්‍යාස වලින් සමන්විතයි. ඉන්පසු එළඹෙන්නේ කමාන්ඩෝ තෝරා ගැනීමේ පාඨමාලාවයි. කමාන්ඩෝ පවුලට එක්වීමට ඔබ සුදුස්සෙක්ද නුසුදුස්සෙක්ද යන තීරණය වන්නේ මෙම පාඨමාලාවෙන්. සෙබළුන් මෙන්ම කමාන්ඩෝ පවුලට එක්වන නවක නිලධාරීන්ද මෙම පාඨමාලාවට ඇතුළත්. දින 36ක් දිවාරය දෙකෙහිම විවිධ ක්‍රියාකාරකම් තිබෙනවා. වෙනත් පාඨමාලා වගේ නෙවෙයි. උපදේශකයන් විශාල ප්‍රමාණයක් මෙම පුහුණු කිරීම වලට එක් වෙනවා. උපදේශකයන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ පුහුණුවන සෙබළුන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම සඳහා. නින්ද අඩුම පාඨමාලාවක්